වන පරිච්ඡේදය. ඔහු මරා දැමීම ගැන සාමුල්ද සතුට ප්‍රකාශ කළේය. ඒ දවසේදී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධව දරුණු පීඩාවක් හටගත්තේය. එවිට ප්‍රේරිතයන් හැර සෙසු සියල්ලෝ ජුදේ සහ සමාරියේ පළාත්වල විසිරුවනු ලැබූහ. සදහවත් අය ස්තේපන් බෝමදාන කොට ඔහු ගැන බොහෝ සෙයින් වැළපුණහ. ඒත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අල්ලා ඉරබාරයට ගනිමින් සභාව වනසන්නට දිවි දැවීය. විසිරුවනු ලැබූ අය දේශෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ. පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කළේය. පිලිප් කී දේ ඇසූ ඔහු කළ අරුම පුදුම දේ දුටු ජන සමූහය ඔහුට එකසිතින් සවන් දුන්හ. අශුද්ධාත්මයන් වැහි සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මුරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීන්ද කුරුද සුව කරනු ලැබූහ. ඒ නුවර මහත් ප්‍රීතියක් ඇතිවිය. එකම ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි තමා මහා උත්තමේකයි පුරසාරන් දෙඩු සමාරීය ජනතාව මමත කළ සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේය. පරාක්‍රමයානෝයයි නම්ලත් දෙවියන්ගේ බලය නොහුයයි කියමින් ලොකු කුඩා හැම දෙනාම ඔහුට සාවධානව සවන් දුන්හ. ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවින වලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසාය. එහෙත් පිලිප් දෙවියන් වහන්සේගේ රාජ්‍යයද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයද ගැන සුබ අස්න දේශනා කළ විට ඔහු විශ්වාස කළහ. ස්ත්‍රීහුද පුරුෂයෝද බෞතිස්ම ස්නාපනය කරනු ලැබූහ. එපමණක් නොව සීමොන්ද විශ්වාස කොට බෞතිස්ම ස්නාපනය කරනු ලැබ පිලිප් සමග නිරතුරු සිටිමින් ඔහු කළ අරුම පුදුම දේද ප්‍රබල ක්‍රියාද දැක මවිත විය. සමාරියයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැලවුවෙන් ඔවුහු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යවූහ. ඔවුහු ඒ ගොස් ඔවුන්ට ශුද්ධාත්මයන් ලැබෙන ලෙස යාඥා කළහ. මන්ද ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බෞතිස්ම ස්නාපනය කරනු ලැබුවා මිස ඒ වනතුරුත් ශුද්ධාත්මයන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත්හැබූ කල ඔවුන්ට ශුද්ධාත්මයන් ලැබිණි. ප්‍රේරිතවරුන්ගේ අත්හැබීම කරුණු කොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින් යමෙකු පිට මම අත්තබන්ද ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්න කීය. ඒ පේදුරු ඔහුට කතා කොට දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි ඔබ සිතූ බැවින් ඔබේ මුදලත් ඔබත් නැති භංග වේවා. මේ කාරණේ කොටසක්වත් පංගුකාරකමක්වත් ඔබට නැත. මන්ද දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ සිත අවංක නැත. එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැයි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවාගෙන සමිඳානන් වහන්සේට යාඥා කරන්න. මන්ද ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප දැමි වලින් බැලී සිටින බව මට පෙනේය. කීය. සීමොන් පිළිතුරු දෙමින් ඔබගේ දෙයින් කිසිවක් මට සිදු නොවන පිණිස මා උදෙසා සමිඳානන් වහන්සේට යාඥා කරන්න. කීය. ඔවුන් සාක්ෂි දරා සමිඳානන් වහන්සේගේ පණිවුඩය දේශනා කළ ඉක්බිති ජෙරුසලමට පෙරලා එන අතර සමාරියයන්ගේ බොහෝ ගම්වල දේව වචනය දේශනා කළෝය. එකම සමිඳානන් වහන්සේගේ දූතේ පිළිත්ත කතා කොට
නැගිට දකුණු දෙස ජෙරුසලමේ සිට ගාසාවට පසින පාරට යන්න. කීය. එය කාන්තාර පාරකි. ඔහු එහි ගියේය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකීනන් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූද එතියෝපීය නපුංසකේ වන්දනාව පිණිස යෙරුසලමට ගොස් ආපසු යන විට තමාගේ රථෙහි හිඳ දිවසිවර එසායාගේ පොත කියවමින් සිටියේය. එවිට ආත්මයන්න් වහන්සේ පිළිත් කතා කොට ඔබ ඉදිරියට ගොස් රථයට ලංව ගමන් කර එක්වන්න. ඊ වදාන් සේක. පිළිත් ඔහු ළඟට දිව ගොස් ඔහු යෙසායා දිවසිවරයාගේ පොත කියවනු අසා ඔබ කියවනදී ඔබට තේරෙන්නේද? ඊ ඇසීය. යමකෝ මට තේරුවත් නිසා මට තේරුම් ගත හැකි කෙසේද? ඊ ඔහු පිළිතුරු දී රථයට නැගී තමා සමග හිම ගන්නට පිළිත්ගෙන් උදක්ම ඉල්ලීය. ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය මෙසේය. මරණයට ගෙන යනු ලබන බැටළුවෙකු මෙන්ද උගේ ලොම් කපන්නා ඉදිරිපිට ගොනුව සිටින පැටවෙකු මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නාරිනසේක. උන්වහන්සේ නින්දා ලැබූහ. යුක්තිය නොලැබූහ. උන්වහන්සේගේ තලපත ගැන ප්‍රකාශ කරන්නේ කවරෙක්ද? මන්ද උන්වහන්සේගේ ජීවිතය මෙහි පිටින් පහ කර දමන ලදී. නපුංසකයා පිළිත්ගෙන් විචාරමින් දිවසිවරයා නය කියන්නේ කවරෙකු ගැනද? තමාම ගැනද නැතහත් අංකනෙකු ගැනදයි මට කියන්න. ඊ කීය. එවිට පිළිතුරු දෙමින් එකී ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කළේය. ඔහු මාර්ගයේ යද්දී ජලය ඇති තැනකට පැමිණුණාහ. නපුංසකයා මෙන්න ජලය ඇත. බෞතිස්ම ස්නාපනය ලැබීමට අති බාධාව කුමක්ද? ඊ කීය. පිළිත් කතා කොට ඔබේ මුළු සිතින් නසහන්නේ නම් මෙසේ කළ හැකිය. ඊ පැවසීය. ඔහු උත්තර දෙමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමි. ඊ කීය. රථය නවත්වන්නට අනුකල පසු පිළිත්ද නපුංසකයාව දෙදෙනාම වතුරට බැස්සෝය. පිළිත් ඔහු බෞතිස්ම ස්නාපනය කෙළේය. ඔහු වතුරෙන් ගොඩ ආ කල සංවිධානන් වහන්සේගේ ආත්මය අනුව පිළිත් අරගෙන ගියසේක. නපුංසකයා තවත් ඔහු මෘදුටුවේය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේය. ඉන්පසු පිළිත් දක්නා ලද්දේ අසෝතස්හේදීය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේය.